ලංකාවේ හොඳම ස්ටන්ට් ඩ්‍රයිවිං ටීම් එක කියලා කියන්න පුළුවන්. අපි ටීම් 90 degrees. අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ජූඩ් ඇලෙක්ස්. අපිට කියනවාද මේ ටීම් එක ගැන පොඩි හිස්ටරි එකක්? ඔව් මල්ලි අපි ටීම් 90 degrees හිස්ටරි එක ගැන නම් 2011 අපි ආරම්භ වෙන්නේ. එතකොට මේ විදිහේ අවුරුදු 15ක් සපිරනවා මේ අගෝස්තු මාසේ 30 වෙනිදාට. ඉතින් සහෝදරයෝ තුන් දෙනෙක්ගෙන් නිසා හොඳම යාළුවෝ දෙන්නේ තුන් දෙනෙක් මේක පටන් ගන්න. පටන් අරගෙන ඒ අතර අපි යද්දි අපිත් එක්ක එකතු වෙනවා තව සහෝදරයෝ වගේ පවුලක් වගේ තව කට්ටියක්. ඉතින් ඒ කට්ටියත් එක්ක අවුරුදු ගානක මිත්‍රත්වයක්, අවුරුදු ගානක ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් වගේ මිත්‍රත්වයක්. ඉතින් මාර හිතවත්කමක් එක්ක අපි ඉස්සරහට එනවා. ඒ අතර මට අයිඩියා එකන මම UAE වල ට්‍රේනින් වගේ එකට යද්දී එහෙ මට අවස්ථාවක් හම්බ වෙනවා එහෙ ගර්ල්ස්ලාට ට්‍රේනින් වෙන්න. ඒතකොට ඒ ගර්ල්ස්ලාට ට්‍රේනින් වෙන අතර මට හිතෙනවා මගේ ලංකාවෙත් ටීම් එකක් හදන්න පුළුවන් ගර්ල් ටීම් එකක්. ඊට පස්සේ මම 2020 21 වගේ KJ එකෙන් ඉස්සෙල්ලාම ශ්‍රී ලංකා ෆස්ට් ටන් ගර්ල් එයාගෙන් පටන් අරන් මාෂි සඳමිනි තව නිම්මා තව ගර්ල්ස්ලා හිටියේ. ඉතින් ඒගොල්ලන් එක්ක ටීම් එකකුත් හදලා පට්ට සෙට් එකක් එක්ක අපි ඉස්සරහට එනවා. අපිට පේනවා මේ ටීම් එක ඕන කෙනෙක් ආදරය කරන ටීම් එකක්. මේ වගේ ටීම් එකක් මේ කියන්නේ මේ ස්ටන්ට් ස්පෝර්ට් එකට ජොයින් වෙන ඕන කෙනෙක්. එයාලා ජොයින් වෙන්නේ කොහොමද? මේ ස්පෝර්ට් එකට එකතු වෙන්නේ කොහොමද? ඔව් මේක ඇත්තටම මේක හොඳ ස්පෝර්ට් එකක්. නමුත් දැන් මේක අභාවයට යන ගාමින්නේ හේතුව අපේම අයගේ වැරදි හින්දා. මොකද තාම සමහරක් තියෙන බයිසිකල් ස්ටන්ට් කරන බයිසිකල් ස්ටන්ට් වලට විතරයි පාවිච්චි ගන්න ඕනේ. ඒවා පාරේ පදිනවා, පාරේ ස්ටන්ට් කරනවා, පාර තියෙන ස්ටන්ට් කරන්නේ මේ පදිකයන්ට මගින්ට අපිට සාමාන්‍ය එදිනෙදා වැඩවලට පාර තියෙන. ඉතින් පාරේ ස්ටන්ට් කරන්න ගත්තම පොලිසියගෙන් ඒගොල්ලන් තමයි මේ හැමදේම ආරක්ෂා කරන්නේ, නීතිය ආරක්ෂා කරන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ නීතියට බාධා වෙන හින්දා ඉතින් ඒක ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මේක හැමතැනම වෙලා මේ වෙද්දි ලොකු ප්‍රශ්න වගේට ඇවිල්ලා තියෙනවා. නමුත් මේක හරි විදියට කිසි කරදරයක් නැතුව මේ වගේ තැනක් වට වෙච්ච තැනක් සහ පර්මිෂන් අරගෙන මේක ලස්සනට සංදර්ශනයක් විතර කරනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. කාගෙන්වත් කිසි ප්‍රශ්නයක් නැහැ. සේෆ්ටි ඇතුව සේෆ්ටි ෆෙස්ට් වටේ බෝඩ්ස් දාලා අපි සේෆ්ටි දාලා කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේක පල්ලෙහාට යන අතර අපි නමුත් මේක අවුරුදු 15 වෙනි අවුරුද්ද මේ අල්ලන් ඉන්නවා. ඉතින් මම හැම වෙලේම ඉල්ලා ඉන්නේ මේවා පාරේ කරන්න එපා. මේක පාරේ කරන්න නෙමෙයි තියෙන්නේ. පාරේ කරලා මේකේ මාකට් එක වැලියු එක නැති කරන්න එපා. මේකට කියන්නේ කරන තැන් තියෙනවා. මෝටර් ෂෝස් තියෙනවා. ඒවල perform කරන්න ඕල් පුළුවන්. perform කළා ඒවල පොරක් වෙන්න පුළුවන්. බොරුවට පාරේ කරලා සවුත් වෙන්න එපා කියලා මම මතක් කරනවා. මේ වගේ අනිවාර්යෙන් ඉදිරියට ටීම් ඇවිල්ලා එතකොට මෝටර් ෂෝස් වලට ජොයින් වෙලා මේ ස්පෝර්ට් එක ඉදිරියට පෙන්නලා ලෝකෙටම ගෙනියන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම thank you very much ටීම් එකටම thank you. අනිවාර්යෙන් තව දවසක හම්බෙමු. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟට ඉදිරියටත් ලංකාවේ වෙන වෙන මෝටර් ෂෝස් වලට ඉදිරිපත් වෙනවා කියලා. අනිවාර්යෙන්. thank you very much ඔයාලට. ඒ වගේම නුවර මතක් කරන්න ඕනේ. නුවර ඉන්නවා ස්ටන්ට් කරන සට්ටිය අපිට ආදරය කරන කට්ටිය. ඒ හැම කෙනෙක්ව මතක් කරනවා. එතකොට ජනාමල්ලිව මතක් කරනවා හිතවත්. ඉතින් ලංකාවේ තව ස්ටන්ට් ටීම් ඉන්නවා, සුපිරි ටීම් ඉන්නවා, මේ වගේ වැඩකාරයෝ ඉන්නවා. මම කියන්නේ අතාරින්න එපා මේ ස්ටන්ට් එක. කාලයක් එද්දී කට්ටිය අපි මේක කම්පිටිෂන් තියලා ලස්සනට උඩට අරන් එද්දී කට්ටිය එනවා. ඉතින් ඒ අතර මොන හරි දෙයක් වුණොත් කට්ටිය අතාරිනවා. අපි අතාරින්න නැතුව මේක ඉන්නවා. අනිත් අයත් අතාරින්න එපා. මේක ලස්සන ක්‍රීඩාවක්. හරියට මේක කරන්න. කාගෙන්වත් කිසි කරදරයක් නැහැ. පොලිසි මහත්තුරුත් මේකට ඇප්‍රීෂিয়েට් කරනවා හරියට කරොත්. ඉතින් ඒ විදිහට කරන්න කියලා මතක් කරනවා. අපි නැවත හම්බෙමු. අනිවාර්යෙන්. thank you very much ඔක්කොටම ටීම් එකටම. It's a movie. Red carpet, the lights going through me. Anytime I arrive, it's the new me. Real diamonds on my neck, that's groovy. Flashing lights. All these things come to me. Dressing price. All my rings got weight. You feel that? You feel that? Hey, you heard that? Classic.